ආයි කොහොමද ඉතින් හැමදාම වගේ මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද මගේ කෑමට හදලා තියෙන්නේ පිට්ටුයි, කිරිමෝරු මාළු කිරටයි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමා උන වෙන්නේ. ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. දිය කිරි, මිටි කිරි. ඉස්සෙල්ලාම මම මාළු ටික හොඳට හොදලා අරගෙන ඒකට ලුණු කුඩු ටිකක්, ඒ වගේම තමා ගම්මිරිස් කුඩු ටිකක්, මේත් එක්කම කහ කුඩු ටිකක් දාලා මේක හොඳට අනා ගන්නවා. ඒකල්ලා මේ විනාඩියක් දෙකක් විතර තිබ්බහම ඇති. එහෙම නැත්නම් ඉතින් ගොඩක් කලක් තියන්නත් පුළුවන්. මම ඒ විදිහට තමයි තියාගත්තේ. ඊට පස්සේ මේක අනනකම් මෙන්න මේ විදිහට තෙල් එකක් ලිපේ තියලා ඒකට දාගන්නවා සුදු ලුණු චුට්ටක්. සුදු ලුණු මම මේ විදිහට සුදු ලුණු වල මේ අර යට තියෙන පොත්ත තියෙන්නේ. අන්න ඒකත් එක්ක තමයි කෑමට එකතු කරගන්නේ. ඊළඟට ඒකට බීලුණු ගෙඩියකුත් කපලා දාලා එකතු කරගත්තා. ඒකටම රම්පේ කරපිංචා, එතකොට නේද කුරුදු කරාබු නැටි, ඒත් එක්කම මේකට මම එකතු කරගත්තා බේ ලීෆ් කොලයක්. තියෙනවා නම් විතරක් බේ ලීෆ් කොලයක් ඔයාලත් කැමති කෙනෙක්ට දාගන්න පුළුවන්. ඉතින් මම එකතු කරගත්තා. ඒ ටික සුවඳ වෙනකම් බැදගත්තට පස්සේ මම ඒකට එකතු කරගත්තා අබ. මම අබ කලින් එකතු කරේ නැහැ. මොකද අබ කර වෙන නිසා අබ ටික එකතු කරගත්තේ පස්සේ. දැන් මේ වෙලාවේදී අබ පුපුරනවා. අබ පුපුරනකොට මම මේකට දාගන්නවා චුට්ටක් තුන පහ. මේ කිරටනේ හදන්නේ. ඒක නිසා මිරිස් මුකුත් එකතු කරගන්නේ නැහැ. එකතු කරගන්නේ තුන පහ චුට්ටක්. ඒ තුන පහ ටික දාපු ගමන්ම මම අර අනලා පැත්තකින් තියාගත්ත මාළු කෑලි ටික මෙන්න මේ විදිහට තියනවා. තියලා ඉවර වෙලා හිමීට පොඩ්ඩක් දෙපැත්ත අර ෆ්‍රයි වෙනකන් වගේ තියාගන්නවා. ඊට පස්සේ තමයි මම කිරි එකතු කරගන්න හිතාගෙන ඉන්නේ. ඔන්න ඔය විදිහට මාළු ටික ඉස්සෙල්ලා මේ මාළු වල තියෙන රිස්ම පොඩ්ඩක් එනකන් තඹ ගන්න තමයි තියෙන්නේ. ඒ විදිහට මාළු එක කරගන්නකොට මේ එකපාර මේකට වතුර දානවට වඩා අමුතු ෆ්ලේවර් එකක් තියෙනවා. මොකද මාළු එක පොඩ්ඩක් බැදෙනවනේ. අන්න ඒක නිසා. හිමීට කලවම් කරගන්න ඕන. මොකද මාළු එක කැඩෙන නිසා. කරලා ඉවර වෙලා අන්තිමට චුට්ටක් කළාම තියෙනවා. කලවම් කරලා චුට්ටක් තියලා ඒකේ චූටි අර වතුර ගතියක් වගේ එනකොට තමයි මම මේකට දී කිරි ටික එකතු කරගන්නේ. දී කිරි ටික එකතු කරගන්න කලින් ගොරක කෑලි දෙකක්, ඒ වගේම තමයි මුකුත් මිරිස් දාලා නැහැනේ. ගම් මිරිස් විතරයි දාලා තියෙන්නේ. ඒක නිසා අමු මිරිස් කෑල්ල දෙකක් විතර මේ විදිහට කපලාම එකතු කරගත්තා. ඊට පස්සේ ආයෙම චුට්ටක් කලවම් කරලා ඉවර වෙලා මේ විදිහට තියෙනවා. වහලා නෙමෙයි උයන්නේ, මේ විදිහටම තමයි උයා ගන්නෙ. අමතක වුණා කියන්න උළුහාලු චුට්ටකුත් මම මේකට එකතු කරා. නිකමට හදන කෙනෙක් ඉන්නවා නම් මාළු එකේ එන මේ වතුරෙම පොඩ්ඩක් කළා තැම්බෙන්න තියන්නකෝ. කර වෙන්න නෙමෙයි, පොඩ්ඩක් තැම්බෙන්න වතුර ටික හිතෙන්න කලින් ඉතුරු වතුර ටිකක් හරි කිරි හරි දාගන්න ඕන. එහෙම නැතුව මෙහෙම චුට්ටක් කළා තිබ්බහම මේක අමුතු රසයක් තියෙනවා. ඊට පස්සේ මම මේකට දිය කිරි ටික එකතු කරගන්නවා. දිය කිරි ටික එකතු කරලා දිය කිරි ටික හින්දනකොට තමයි මිටි කිරි ටික එකතු කරගන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් දිය කිරි එකතු කරගත්තට පස්සේ තිබ්බේ. උක්කුවට හදාගන්න ඕන නිසා මෙන්න මේ විදිහට පේන විදිහට ඔයාලටත් පුළුවන් මං වගේම මේ විදිහට මේ දිය කිරි ටික හිඳුනට පස්සේ හොඳට මෙදෙන්න කියන මේ ගානට හිඳුනට පස්සේ මේකට මිටි කිරි ටික දාගන්න. එතකොට අන්තිමටම හොදියක ලස්සනට අපිට ඕන උක්කුවට තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ලස්සනට තියෙන්නේ. පේනවනේ හරිම ලස්සන කහ පාටකට තියෙනවා. ඊට පස්සේ මේක උතුරන්න නොදී තව ටිකක් හොඳට හැඳි ගාලා මම මේක අර මෙන්න මේ ගානට එනකොට ලිප ඕෆ් කරනවා. ලිප ඕෆ් කරලා ඉවර වෙලා ඔන්න ඕෆ් කරලා තියෙන ලිප බලන්න ලස්සනට ආපහු අර මේ හැලිය රස්නේ තියෙනවනේ. ඒක නිසා තමයි මේ බිල්ලෝ එන්නේ. එතකොට තවත් හොද්ද උතුරන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට චුට්ටක් ආපහු හැඳි ගා ගන්නවා ලිප ඕෆ් කරලා තියෙද්දි. ඊට පස්සේ මේකට තව දෙයක් එකතු කරනවා. මම මේකට දෙහි බිඳු දෙක තුනකුත් එකතු කරලා තමයි මේ විදිහට කන්න අරගන්නේ. ඉතින් ඉඳිආප්ප කන්න ඒ වගේම තමයි පිට්ටු වලට සාමාන්‍යයෙන් කිරි දෙන කට්ටියට ගොඩක්ම ගුණයි. ඒ නිසා මේ try කරන කෙනෙක් ඉන්නවා නම් මේ රෙසිපි එකට try කරලා බලන්න. ඔයාලගෙත් ඊට වඩා වෙනස් රෙසිපීස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න. මම එතකොට එකක් try කරලා බලලා වීඩියෝ එකකිමුත් අරගෙන එන්න. ඉතින් වීඩියෝ එකත් දිගටම බලන්න. ඒ වගේම තමයි තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මගේ channel එකත් subscribe කරන්න. හැමදාම වගේ මං ගිහින් එන්නම්.
පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න.